ලක්සරි ජීවිතයක්, ලක්සරි කාර් එකක්, තමන්ට අවශ්‍ය හිතන දේවල් මිලදී ගන්න සල්ලි. ඇත්තටම දියුණු වෙනවා කියන්නේ මේකද? එතකොට සාර්ථකත්වය කියන්නේ මේකටද? ඕන දේවල් වලට වියදම් කරන්න පුළුවන් වුණාම විතරක් ඇතිද? ඒක නාස්තිකාරකමක් නෙමෙයිද? ඇත්තටම දියුණු වෙනවා, සාර්ථක වෙනවා කියන්නේ මොකද්ද? අපි දියුණු වෙන්න ඕන කොතනින්ද? අපි කතා කරමු. ඇත්තටම දියුණු වෙනවා කියන්නේ මොකද්ද? සහ දියුණු වෙන්න මනස හදා ගන්න ඕන විදි ගැන. අංක 1. දිලිඳුකම දියුණුවට බාධාවක් නොවේ. දිලිඳුකම එහෙම නැත්නම් දුප්පත්කම නිසා ජීවිතය සාර්ථක කරගන්න බෑ කියන මිනිස්සු මම ඕනේ තරම් දැකලා තියෙනවා. ඒත් ඇත්තටම දිලිඳුකම දියුණුවට බාධාවක්ද? ලෝකෙ වෙනස් කරපු විද්‍යාඥයෝ, වෛද්‍යවරු, නවකතාකරුවෝ ගොඩක් දෙනා රිදී හැන්දක් කටේ තියාගෙනවත් පෝසත් පවුල්වලවත් ඉපදිච්ච අය නෙවෙයි. එයාලේ තැන්වලට ආවේ එයාලගේ නොපසුබට උත්සාහය සහ ධෛර්යයේ ප්‍රතිඵලයක් විදියට. අංක 2. අලසකම. අනේ මට දැන් බෑ, පස්සේ කරන්නම්, අද අමාරුයි, හෙටම කරමු කිය කම්මැලිකමට වැඩ කල් දානකොට වෙන්නේ දියුණු වෙන්න තියෙන එක දවසක් හරි මග ඇරෙන එක නේද? දියුණු වෙන්න තියෙන එක මොහොතක් හරි කම්මැලිකමට අත්හරිනව නම් ඒක Tamanටම කරගන්න අපරාධයක්. ඒ වෙනුවට කම්මැලිකම අත්හැරලා වැඩ කරන්න. එතකොට ඔයාගේ දියුණුව ඔයාටම බලා ගන්න පුළුවන්. අංක 3. තමාගේ දක්ෂතාවයන් තමාම හඳුනා ගන්න. මිනිසෙකු මව්කුස පිළිසිඳ ගැනීමේදී ඔහුට හිමි දක්ෂතාවයන් රැසක් බීජ වශයෙන් එම සෛලෙහි තැන්පත් වේ. එලෙස ගුප්තව තැන්පත් වන දක්ෂතාවයන් තමා විසින්ම සොයාගත යුතුය. දක්ෂතාවයන් පෙන්වන ප්‍රධාන සංඥාව ආශාවයි. අංක 4. මුදල් වලින් පමණක් ජීවිතය සාර්ථක නොවේ. මුදල් එහෙම නැත්නම් සල්ලි නිසා ඔබ මොහොතකට සතුටු වේවි. ඒත් ඒකෙන් ජීවිතය සාර්ථක වෙන්නේ නැහැ. මුදල් හිඟ වුණාම ආයෙත් දුක් වෙනවා. වැඩිපුර උපයද්දී වැඩිපුර මුදල් වෙතට යොමු වෙනවා. එතකොට වැඩිපුර තණ්හාව උපදිනවා. කොච්චර ඉපෙව්වත් තෘප්තිමත් වෙන්නේ නැහැ. වැඩිපුර ලැබෙද්දී වැඩිපුර අතෘප්තිමත් වෙනවා. ඉතින් මුදල් වලින්ම පමණක් සාර්ථකත්වය ලබා ගන්න බෑ. අංක 5. සෑම දුක්බර කාලයකටම පසු සමෘද්ධිමත් කාලයක් එළඹෙයි. ඔයාගේ ජීවිතේ කම්ෆර්ට් සෝන් එකේම දින්නේ. එහෙනම් මිත්‍රයා, ඔය ඉන්න තත්වය සාධාරණයි. ඔයා කම්ෆර්ට් සෝන් එක අතහැරලා එක අඩියක් ඉස්සරහට තිබ්බොත් ඔයාගේ ජීවිතේ ඇති වෙන වෙනස හිතා ගන්නවත් බැරි වෙයි. ඉලක්ක ඇති කරගන්න, ඒ වෙනුවෙන් වැඩ කරන්න, ඔයා කරන දේ ගැන ඔයාට පුළුවන් හැම දෙයක්ම ඉගෙන ගන්න. අනාගතයේදී එකකින් ඔයාට ලොකු ප්‍රයෝජනයක් වෙයි. මතක තියාගන්න බඩි, සෑම බාධිය නැක්මකටම පසු වඩදිය නැක්මක් සිදු වෙනවා. ඒ වගේම ඔයා අද වෙන මහන්සිය දවසක ඔයාගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් කරයි. අංක 6. ජීවිත කුණාටුව අප කාටත් පැමිණේ. ජීවිතය හිතප්පබුවක් නැතුව අපව පහතට ඇදලා දාන්න පුළුවන්. ඒත් ඒ අවස්ථාවන් අපි හසුරුවා ගන්න ඕනේ. දුක් වෙන්න ඕනේ යට අඩියට ඇදලා දාන එක ගැන නෙවෙයි. ඒ ඇදලා දාන අඩියෙම ගොඩ එන්නේ නැතුව නැවතිලින්නේ ගැන. ඔයාගේ හැකියාවන් අඳුන ගන්න. ඒව ඔප්නංවන්න. ජීවිතය කඩා වැටෙනකොට දුක් වෙන්න එපා. ඒ අවස්ථාවලින් අත්දැකීම් ලබාගෙන කලින්ට වඩා ශක්තිමත් නැගිටින්න. අහිමි වෙච්ච දේවල්, නිෂ්ඵල දේවල්, පරාද වෙච්ච අවස්ථාවල් ගැන හිතන්න එපා. ඒ වෙනුවට ඔයාගේ හැකියාව, ඔයාගේ දක්ෂතා, වටිනාකම් ගැන හිතන්න. කවුරු උදව් කරත් නැතත් තනියම හරි නැගිටින්න. අංක 7. කර්මය උරුමයක් කර නොගන්න. අනේ මම දන්නේ නෑ, මම නම් මහා කරුමක්කාරයෙක්, මම කරන කිසි දෙයක් හරියන්නේ නෑ කිය තමන්ගේ ප්‍රශ්න නිරාකරණය කරගන්නවා වෙනුවට අරක නෑ මේක නෑ කිය තමන්ටම ශාප කරගන්න මිනිස්සු ඕනි තරම් ඉන්නව නේද? මිනිස්සු අසාර්ථක වෙන්න ප්‍රධාන හේතුව නැති කර්මයක් ඇති කරගන්න එක. ආත්ම විශ්වාසයක් නැති එක. අරමුණු ජය ගන්න, තම සම්පත් සහජ දක්ෂතාවයන් හඳුනා ගන්න,
ආත්ම විශ්වාසය ගොඩනගා ගන්න. කවදාවත් කර්මය උරුමයක් කරගන්න එපා. එහෙනම් යාළුවා ඔයාගේ හීන වෙනුවෙන් වැඩ කරන එක කවදාවත් අත්හරින්න එපා. දිගටම වැඩ කරන්න. දවසක සාර්ථකත්වය ඔයා පස්සෙන් එයි. එතකන් ඔයාට good luck.